මේ සාමාන්‍යයෙන් අපි ලියුමක් ලියනකොට අපි දන්නවා මේ අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති වලත් ළමයි මේ වැඩේ කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ hi how are you I am fine thank you වගේ ඒවා. හැබැයි උසස් පෙළදී අපි ඒ වගේ එක්ස්ප්‍රෙෂන්ස් භාවිත කරන්නේ නැහැ. එතකොට ඔයාගේ A level ළමයෙකුගේ O level ළමයෙකුගේ වෙනසක් නැහැ. දැන් O level ළමයෙක් තමයි සාමාන්‍යයෙන් මේ hi how are you I am fine thank you වගේ දේවල් ලියන්නේ. අපිට පුළුවන් ඊට වඩා ඇඩ්වාන්ස් විදියට උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි පේපරේ මේක ලියන්න. So how to write අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. I hope you and your family members are in best of health when you receive this letter. ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන්, ඔයාලට ඒක පාඩම් කරගන්න පුළුවන්, ඔයාලට ඒක ඕනම පුද්ගලික ලිපියක use කරන්න පුළුවන්. What is the expression? I hope මම හිතනවා you and your family members ඔබගේ පවුලේ සමාජිකයනුත් are in best of health when you receive this letter. යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි කියලා මේ ලිපිය ලැබෙන්නේ. මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක මතක තියාගන්න. ඔයාට ඕනම පුද්ගලික ලිපියකදී ආරම්භයේ විදියට මේක ලියන්න පුළුවන්.